දැක්කද ප්‍රශ්නේ? මේ වගේ වැඩ කරද්දී ඔය වගේ ප්‍රශ්න එනවා කියන එක හරිම සාමාන්‍යයි. අනික ඒව කරන වැඩෙන් වැඩට වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මතක ඇති මම plant make call කියලා ප්‍රොජෙක්ට් එකක් කරලා ඔයාලට දාලා තිබ්බා. ඉතින් ඒකෙත් ඔය වගේ ප්‍රශ්න සෑහෙන්න ආවා. ඒවට මම ගත්ත විසඳුම් ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තමයි අද මම මේ හදන්නේ. අංක 1 මට මේ ප්‍රශ්නේ ආවේ මගේ ඔටෝමේෂන් සිස්ටම් එකේ. ඒ කියන්නේ මගේ සිස්ටම් දෙකක් තිබ්බා. කෝලින් සිස්ටම් එකයි ඔටෝමේෂන් සිස්ටම් එකයි. ඒකට මේ ප්‍රශ්නේ ආවේ මට ඔටෝමේෂන් සිස්ටම් ඔටෝමේෂන් සිස්ටම් එකේ ටෙම්පරේචර් එක, හියුමිඩිටි එක, සොයිල් මොයිස්චර් වැලියු එක වගේ ඒවා ඩිස්ප්ලේ කරන්න මම OLED ඩිස්ප්ලේ එකක් පාවිච්චි කරා. අනේ OLED ඩිස්ප්ලේ එක වැඩ කරන්න දුවා. ඊට කලින් මම මේක බ්‍රෙඩ් බෝඩ් වලට කනෙක්ට් කරලා ප්‍රෝග්‍රෑම් එක රන් කරලා ටෙස්ට් කරද්දී වැඩ කරු OLED ඩිස්ප්ලේ එක මම මේ කේසින් එක කරලා ආයෙ වයරින් කරාට පස්සේ වැඩ කරන්නේ නැතුව ගියා. මම මේක වයර්ස් ටික ඩිස්කනෙක්ට් කරලා ආයෙ වයරින් කරලා බැලුවා මොකක් හරි ජම්පර් වයර්ස් වල කනෙක්ටිවිටි ප්‍රශ්නයක් තියෙනවද කියලා. හැබැයි ආයෙ ඒක වැඩ කරන්නේ නැතුව ගියා. අන්තිමට මේකට හේතුව වෙලා තිබ්බේ මම ESP32 එකේ කනෙක්ට් කරලා තිබ්බ පින්ස් දෙක වැඩ කරන්නේ නැතුව ගිහිල්ලා තිබ්බා. පස්සේ මම ප්‍රෝග්‍රෑමින් කෝඩ් එකේ මේ පින්ස් දෙක වෙනස් කරලා ESP32 එකේ ඒ පින්ස් දෙක වෙනස් කරාට පස්සේ මේ ප්‍රශ්නේ නිකම්ම හරි ගියා. අංක 2 මේ ප්‍රශ්නේත් මට ආවේ ඔටෝමේෂන් සිස්ටම් එකේම තමයි. මේ ප්‍රශ්නේ ආවේ මම සෙට් කරලා තිබ්බා ලයිට් ඉන්ටෙන්සිටි එක අඩු වෙද්දී අපේ රිලේ මොඩියුල් එකකින් ලයිට් එකක් ඔන් ඔෆ් වෙන්න. හැබැයි මේක ඔන් වුණා. හැබැයි පොඩි බ්ලින්ක් එකකින්. කියන්නේ මිලිසෙකන්ඩ් 500ක විතර ඩිලේ එකකින් මේ බල්බ් එක බ්ලින්ක් වෙන්න ගත්තා. හැබැයි එහෙම වුණේ මම එක්ස්ටර්නල් පවර් සප්ලයි දීලා දෙද්දි. පස්සේ මම පවර් සප්ලයි එක ගලවලා මේකට ESP32 එකෙන්ම පවර් දුන්නාට පස්සේ මේක නිකම්ම හරි ගියා. අංක 3 මේක ආවෙත් ඔටෝමේෂන් සිස්ටම් එකකින්ම තමයි. හැබැයි මේක තමයි මට ආපු ලොකුම ප්‍රශ්නේ. මම මගේ සිස්ටම් එකට පවර් දුන්නාට පස්සේ මේක කරන්ට් ඩ්‍රොප් එකකින් තමයි රන් වෙන්නේ. ඒක නැවත නැවත රීස්ටාර්ට් වෙන්න ගත්තා. ඒ කියන්නේ කන්ටිනියුස්ලි කෝඩ් එක රන් වුණේ නැහැ. හැබැයි අන්තිමට මේක වෙලා තිබ්බේ ලූස් වයරින් එක. මම කනෙක්ෂන්ස් ටික ගලවලා ආයෙ කනෙක්ට් කරලා පස්සේ මේක හරි ගියා. ඉතින් මං හිතනවා මේ වගේ ප්‍රශ්න ඔයාලටත් ඇවිල්ලා තියෙනවා නම් මේ වගේ විසඳුම් ටික try කරලා බලන්න. අනිවාර්යයෙන්ම එකකින් හරි හරියයි. ඔයාලට මේ වගේ ප්‍රශ්න වලට වෙනස් විසඳුම් තිබ්බනම් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් කරන් යන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.